යාළුවනේ ඉතින් අපි අද ප්ලේ කරන්න යන්නේ සයිලන්ට් මේස්. ඉතින් ඔයාලා ෆෝන් එකේ දැකලා තියෙනවද දන්නේ නැහැ මේ සයිලන්ට් මේස් කියන ගේම් එක. මේකට ඩේටා ඕනේ නැහැ. ඔන්න පටන් ගන්න. සයිලන්ට් මේස්. අපිට මේකේ සද්දට බය වුණාද දන්නේ නැහැ. අපිට මේකේ මෙන්න මේ යට ඉන්න සතා තමයි දාන්න පුළුවන්. මේක ෆ්‍රී තියෙන්නේ. මේකට කාසි 3ක් ඕන. මේ යටින් යන්න මං ගාව 44ක් තියෙනවා. ඉතින් අපි අද ප්ලේ කරන්න යන්නේ මෙන්න මේ මම දැන් දාපු මේ පාර වගේ එක. ඔන්න එහෙනම් පටන් ගමු. හරි. මේ තියෙන්නේ ඔක්කොම හැරෙව්වොත් අපිට වැඩේ අමාරු වෙනවා. ඒ හින්දා අපි එක්කෙනෙක්ව විතරක් ඇහැරෙමු. පස්සෙන් එලවනවා. අපිට මේ රන් කියලා කියන්නේ අපිට මේකේ ඉක්මනට දුවලා ගිහින් මේකේ වැටෙන කාසි ටික හොයාගන්න තමයි තියෙන්නේ. මේ අයිති පස්සෙන් එන එක නවත්තන්නේ නැහැ. ඔන්න එනවා. මං කාසි 44ක් හොයාගත්තා මෙන්න මේකේ. එයා එනවා ඉක්මනට. පිදුවම් මේකේ ගන්න එකක් තිබ්බට ගන්න එකට වීඩියෝ ඒ කියන්නේ ගන්න එකට අර නිකන් විරාමයක් වගේ එකක් ඔය හෙඩ්ලයින් දාන එකක් ඕනලු. ඒක ඉතින් තාම රෙඩි වෙලා නැහැ කියලා තමයි වැටුනේ. ඒක රෙඩි වෙනකන් අපිට ගන්න බෑ. ඔන්න මේකෙන් නම් අපිට පුළුවන් එයාව තප්පර 3කට නියඩ කරන්න. ඒත් එයා ආයි එනවා. තත්පර 3කට. එනවද කියලා බලමු. ඔන්න එනවා. ඔය එන්නේ. එයාට එන්න බෑ එතනින්. එහාට වෙන් බලන්න. පොලිනේ. ඉක්මනට යමු. මෙයාට අහු වෙනව නැත්තම්. ඔන්න එනවා. පිටින් දුවන්න තමයි තියෙන්නේ. අපිට තාම විනාඩි 3යි තප්පර ගානක් තිස්සේ දුවනවා. ඒත් අපිට තාම කාසියක් හම්බුන්නේ නැහැ. මෙන්න මෙතන අන්න අතන තියෙනවා. ඔයාලට මම මේක පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔය රතු පාට නිකන් වලල්ලක් වගේ පේන්නේ ඒක. අපිට ඒ වගේ කාසි දැන් මං අරගෙන ගත්තේ ඉඳලා 44න් 40ක් කැපුණා. දැන් මේක ගත්තම 41යි. අපි කොහොම හරි 50 සීමාව ඉක්මවමු. කොහොර එනවද? පේන්න නැහැ නේද? අන්න වෙනවා. අපි ඉක්මනට දුවන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ මේ කාසි ගොඩාක් හොයාගත්තට පස්සේ මේකේ තියෙන ඔක්කොම ලෙවල් ප්ලේ කරන්න පුළුවන්. අපි තමයි කාසි හොයා ගන්න ඕන. හොයන්න නැහැනේ. අරයත් පිටිපස්සෙන් එනවා ඇති. ඔයාලා කවුරු හරි දන්නවනම් එයා කවුද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. මෙන්න බොලේ කාසි වැඩි. එයා පේන්න නැහැ. ඔන්න එනවා. අපි කොහොම හරි ඉක්මනට කාසි ටිකක් හොයාගෙන හිතලම මේ තියෙන්නේ අපිට අර පැත්තේ තව එකක් තියෙනවා. ඔන්න අතන අර කට්ටි ඉන්න තැන කාසියකුයි ඔයාලා දකින්න ඇති අර කොනෙත් තියෙනවා කාසියක්. අපි ඉක්මනට
ඔය තියෙන්නේ කොහොමද කාසිය? එයා දැන් එනවා හොරට. අන්න අතරත් කාසියක් තියෙනවා. මේකේ මුල් හරියේදී අපිට කාසිය එච්චර වැඩිපුර වැටෙන්නේ නැහැ. අපි කාසිය එකතු කරගන්න ඕන. මෙන්න කාසිය. මේ ඉන්නේ. මේකෙන් ගන්න එක තිබ්බනම් අපිට එයාව තප්පර කීපයකට නිහඬ කරන්න පුළුවන්. ඒ තප්පර 3ක් වගේ තමයි උඩරින් ඉන්න පුළුවන්. අපිට හොයාගන්න නැහැ නේද කාසි? ඔන්න ළඟම ඉන්නවා. මෙන්න තියෙනවා. අපි ඉක්මනට යාව නිහඬ කරමු. හරි. දැන් විනාඩි 6ක් තිස්සේ දුවනවා තාම කාසි අම්මෝ එනවා. දැන් අපිට කොහොම හරි 45කට වඩා කාසි හොයාගන්න පුළුවන් වුණා මං හිතන්නේ. තව කාසියක් වැඩිලා. තම තරම් ලේසි නැහැ මේක. ඔයාලට මේක ප්ලේ කරන්න ආස නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ගේම් එකේ නම පහලින් දානවා. ඔයාලට Play Store එකට ගිහිල්ලා ඒක ඉන්ස්ටෝල් කරගන්න විතරයි. මුලින්ම තියෙන්නේ අර ඉස්සෙල්ල පෙන්නුවා වගේ තාප ගොඩකින් වට වෙච්ච තැනක දුවන්න. ඉතින් එච්චර හරි නැහැ. ඒ හින්දා තමයි මේ වගේ තැනක ප්ලේ කරන්නේ. අපි බලමු. එයා තාම එනවා. අන්න අතන තව ගන්න එකක් වැඩිලා තියෙනවා. අපිට ආයෙත් තප්පර 3කට නිහඬ කරන්න පුළුවන්. අන්න කාසිය ඉක්මනට යනවා. මේකෙම ඔයාලට පේන ඇති උඩින් දුවන එකකුත් තියෙනවා. ඒකෙත් අර නිකන් රතු පාටින් හොතලා තියෙන විරාමයක් ගන්න ඕනේ කියලා. ඒක අපිට ගන්න බෑ. කාසි වැටෙනවා. අපි දැන් අනිත් පැත්තට ගිහිල්ලා බලමු. මොකද දැන් මේ පැත්තේ විතරමයි කාසි හෙව්වේ. අපි අනිත් පැත්තට ගිහිල්ලා බලමු. මෙන්න බෝලේ ෂෝට් ගන්න එකක් වැඩි තියෙනවා. අර හත්ති දාන සද්දයක් කියන්නේ එයාගේ වෙන්න ඕන. මේ පැත්තේ කොහෙවත් පේන්නේ නැහැ. මේති ඔන්න අන්න අර පැත්තේ කාසියක් තියෙනවා. දැන් එනවද ඔන්න එනවා ළඟම. මේකේ සමහර තැන් බොබ වෙලා පේන්නේ මේ ගේම් එකේ හැටි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හරි අපි ආව ආයි තප්පර 3කට නිහඬ කළා. ඉක්මනට දුවමු. නේද? එන්නේ
මෙයා මේ රතු පාට බැල්කනි එකට විතරට පස්සේ අපි දුව ඔන්න එනවා. මෙයා ඉතින් ඇඟිලි ගන්න. ඔන්න බුලා තමයි කලේ. ඔන්න අක්කනක් කියනවා. මේ රතු පාටෙන් දිලිසෙන හැටෙන් තමයි අඳුරගන්න එතන කාසියක් තියෙනවා කියලා. මේ හරිය බැලුව ඇති වගේ කියලා උතුරු හින්දා අපි යමු එහා පැත්තට. අර කැඩිච්ච ප්ලේන් එකකින් එහා පැත්තට තමයි යන්නේ. ඉස්සෙල්ල කිව්වගේ ඔයාලට මේ ගේම් එක ප්ලේ කරන්න ආස නම් සයිලන්ට් මේස් කියලා සර්ච් කරන්න. ගේම් එකේ මුලට අරන් බලන්න ඉස්සෙල්ල නම වැටුනේ අන්න ඒ විදියට. ඔන්න මේ පැත්ත තමයි යවෙන්නේ. දැක්කද යා වාඩි වෙලා හිටියා. ඔයාලට එක පෙන්නන්නම්කො මම පස්සේ. දැන් අපි ගේම් එක නවත්තමු කියලා හිතච්ච හින්දා මම මෙතනින් මෙයාට කියලා කා ගන්නවා. ඔන්න. හරි. හරි. දැන් ඔතනින් යාර වීඩියෝ එක ලයික් එකක් කරන්න අනිවාර්යෙන්ම ෂෙයාරින් පාරක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට ඉතින් කියන්න තියෙන එච්චරයි. ඔයාලා මේ ගේම් එක ප්ලේ කරන්න ආස නම් මේකට සයිලන්ට් මේස් කියලා සර්ච් කරන අපි කාසි 44 78ක් එකතු කරගත්තා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.